ෆෝන් එකේ මේක ලොකුවට මේ කැමරා පොඩ්ඩක් තියෙනවා මචං. අනවසරේ නැතුල් වීම තමයි. මෙතන යන්න වෙලා තියෙනවා. මෙතන ඉන්න කරගෙන යන්නේ රුයි. මේක පල්ලෙට බලේ. අපිට මොකද කරන්නේ? මේ කලන්න වඩා යමක් යන්න. ළඟ වදිනවා. Video capture kan red light වල boy red light විතරයි වැඩ ගන්නෙ. සමානයක් කියන සත්‍යයක් කියනවා. ini belum parah sih nawar nih. අවසානයේදී යාය 001 එකේ වෙන සිද්ධීන් වලට මිනිස්සු සම්බන්ධයි කියලා අපිට තහවුරු වුණා. විකෘති විච්ච සතෙක් හරි මිනිස්සෙක් හරි මේ කැලේ ඇතුලේ විලාප ශබ්ද වලට හේතුවක් වෙනවා ඇති කියලා අපි තීරණයකට ආවා. පිටසක්වල ජීවීන් එක්ක sannivedanaya කරන මොකක් හරි කැම්ප් එකක් මේ කැලේ මැද්දේ රහසිගතව පිහිටලා තියෙනවා. අපේ ඉස්සරහම පියාඹන වස්තුවකට සමාන දෙයක් රෙකෝඩ් වෙලා තිබ්බා. මේ විලාප ශබ්ද වලට මිනිස්සු පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපේ වීඩියෝ වල ඇති තරම් නාදුරන හෙවණැලි වගේම ජීවීන් සටහන් වෙලා තිබ්බා. කැලේ මැදදී අපිට කොණ්ඩ ගස් වගේක් හම්බ වුණා. සමහරක් විට මේවා මේ කැලේ බිලිගත්තයි කියන මිනිස්සුන්ගේ ඒවා වෙන්න පුළුවන්. එක්ක මේ බිලිගත්තයි කියන මිනිස්සු මේ කැලේ ඇතුලේ තියෙන කැම්ප් එකේ රහසිගතව වැඩ කරගෙන යනවා වෙන්න පුළුවන්. අවාසනාවන්ත විදිහට මේ කැම්ප් එක ඇතුලට යනවා තියා හිතන්නවත් අපිට බැරි වුණා. ඇතුලේ වෙන දේ මොකක් වුණත් එයාලා මේක රහසක් විදිහට තියාගන්න ලොකු උත්සාහයක් දරනවා. අශයෙන් තිසර මම අපි තුන්දෙනාම හොඳ ටීම් එකක් වුණා. එකිනෙක කෙනා ගැන බලාගත්තා. කාවවත් මග අතෑරලා දාලා ආවේ නැහැ. බය පැත්තකින් තියලා යක්කු වගේ අපේ ගවේෂණය කරගෙනම ගියා. මේත් එක්කම යාය 001 වනාන්තරයේ සීසන් 2 කතාමාලාව මෙතනින් ඉවර වෙනවා. යාය 001 ආදරයෙන් වැළඳගත්තට ඔයාලට ගොඩාක් ස්තුතියි.